පසුවදා අපි දෙන්න දුවව ඉස්කෝලෙට දාලා මල්පැල බලන්න වීරේගේ ගෙදර ගියා. දිනී ඉතා උද්‍යෝගයෙන් ෆෝන් එකෙන් සොනාලි අක්කගෙන් ගෙදරට යන මාර්ගය වරින් වර අසා දැනගත්ත. වීරේ අද ගමනක් ගිහින් සොනාලි ටීචර් අද නිවාඩු එයා විතරයි ගෙදර ඉන්නේ. වයස 30ක විතර ලස්සන ගෑනු කෙනෙක්. වීරේ මේ වගේ වයිෆ් කෙනෙක් තියාගෙන මගේ වයිෆ් පස්සෙන් එන්නේ ඇයි කියලා මටම ප්‍රශ්නයක්. දෙන්නගෙන් වැඩිය ලස්සන කවුද කියලා කියන්න බැහැ. මොකද දෙන්නම එක වගේ ලස්සනයි. එයා අපිව සාදරයෙන් පිළිගත්ත. මද වේලාවක් කතා බහ කරලා තේ ටිකක් බොමු කියලා සොනාලි අක්න නැගිට්ට. දිනීගේ අතින් ඇදගෙන සොනාලි අක්ක කුස්සියට යන්න උනේ රහසක් කියන්න වගේ කියලා මට හිතුණා. මල් ෆාම් එක තියෙන්නෙත් ගෙට යාබදවයි. මම හෙමින් නැගිටලා එළියට ගියා. කුස්සියේ ජනේලය අසලට හොරෙන් පියමැන්න. එතනත් මල්පැල තියෙන නිසා දැක්කත් අවුලක් නැති බව මට හිතුණා. දෙන්නගේ කතාව මට හොඳට ඇහෙනවා. සොනාලි වීරේ උඹට වහ වැටිලා ඉන්නේ නංගි. දිනි අක්ක කොහොමද ඒව දන්නේ? සොනාලි වීරේ මට හැම දෙයක්ම කියනවා. මම නම් ඒවට තහංචි දාලා නෑ. වීරේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද මල්ලිව උබේ ඇතුළට ඔබන්නේ කියලා. දිනි ඒ වුණාට මම එහෙම නෑ. සොනාලි උඹ ඔහොම කියන්නේ නෑ. එක පාරක් වීරේගේ මල්ලිගෙන් කෑවනම්. දිනි මට එහෙම ආසාවක් නෑ අනේ. සොනාලි උඹ දැන් ඔහොම කීවට එවෙලෙට කැමැත්තෙමිම බස්සගයි. දිනි ඊයේ අප්පා අක්කත් කියන කතා. සොනාලි බලමුකෝ. වීරේ උඹට උණ ගැනින්නම දුන්නට පස්සේ මම කිව්ව දේ ඇත්තනේ කියලා හිතේ උඹට. දිනි අනේ ඔයත් ගිහින් තියෙන දුර ඒ උනාට මම එහෙම නෑ. සොනාලි හරි බලමුකෝ යම් මහත්තය බලාන ඇති. ඔය ප්ලේට් එක ගන්නකෝ. මම ඉක්මනට ඉස්සරහා පැත්තට ගියා. ඒ ඇහිච්ච දේවල් වලට මගේ මල්ලිත් ටිකක් කෙලින් වුණා. තේ එහෙම බීලා මල් බලන්න එළියට ගියා. අපි දවල් වෙද්දි ගෙදර ගියේ ඩිකිය මල් පැල වලින් පුරවගෙනයි. හවස 6:00ට විතර මම මගේ හොඳම යාළුවා එක්ක ක්ලබ් යන්න පිටත් වුණා. මමයි එක වසරේ ඉඳන් කැම්පස් එකට යන කමිම ගියේ එකට. කොහොමත් ක්ලබ් ගිය දාට ගෙදර එද්දි 11:00 පහු වෙනවා. දිනිටි දුවයි මම එනකොට නිදි. මගේ ළඟ තියෙන යතුරෙන් තමයි දොර ඇරගෙන ගෙට එන්නේ. සුපුරුදු විදිහට යාළුවයි මයි බියර් දෙකක් ගහන්න ගත්ත. විස්කි බ්‍රැන්ඩි වලින් වෙරි වෙන්නේ ඩ්‍රයිවර් කරන්නේ නැති දාට පමණයි. මෙහෙම සෙට් වෙන්නේ ආතල් එකට චැටක් දාන්න ඕන නිසයි. දෙන්න වැඩේ පටන් ගත්ත. වීරේගේ කේස් එක මුට කියන්න හිතට මොකක්දෝ වගේ. හැබැයි තනියම හිතේ හිර කරන් ඉන්න එකත් ලොකු වදයක්. කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. අනික හැමදේම කියන්නත් බෑ. එකවරම හීනකින්වත් නොහිතපු විදිහට වීරේ එතනට කඩාපාත් වුණා. අම්මට සිරි බොල නුවණ කියාන නුවන් ඉදිරියට වීරේ එද්දි නුවන් නැගිටල වීරේ අය. ඉතින් කියද්දිම පොරමාව දැක්ක. සඳුන් මල්ලි ඔයත් මෙතනනේ. දෙන්න යාළුවෝ වගේ කියලා මගේ පිටටත් තට්ටුවක් දැම්ම. මාව කරකවල අතහැරිය වගේ. මූ පොඩි කාලේ ඉඳන්ම මගේ බුදු හිට එක වීරේ අයියා කියලා නුවන් කියද්දී එහෙමද ලබදිම අපි සෙට් වෙමුකෝ බං. මම දිනී නංගිටත් කිව්වා කියලා වීරේ කින්ඩි හිනාවක් දැම්ම. ඒක මට තේරුණත් නුවණට නම් ගාණක් නෑ. අපි මේ පොඩි බියර් පාරක් දානව ඔයත් එන්න කියලා වීරේට කිව්වා. අනේ බෑ කොල්ලෝ මම පොඩි වැඩකට ආපු ගමන් තරහ වෙන්න එපා අපි වෙලාවක සෙට් වෙමුකෝ සොරි හොඳේ කියලා දෙන්නටම ෂේක් කළා. යන්න හැරුණු පොර ආය හැරිලා දෙන්න කීය විතර වෙනකන් ඉන්නවද කියලා ඇහුවා. නුවණ පැනපු ගමන් 11වත් පහු වෙනවා අය කියපි. නෑ නිකන් බං මාත් එන්නම්කෝ වෙලාවක කියාන ලිස්සල ගියා.
වීරේ අතේ ඔරලෝසුවේ වෙලාව බලනව මම දැක්ක. ඉබේම මටත් වෙලාව බැලුනේ පොරගේ හැටි දන්න නිසයි. වෙලාව 7:50යි මගේ මල්ලිටත් හෙමින් පන ගහන්න ගත්ත. ඕක අනිවා රිංගනව අපේ ගෙදරට. මට පට්ට වීඩියෝ එකක් බලන්න පුළුවන් වෙයි වගේ. හිත ගැහෙනවා ආයත්. උගුර වේලුන හේයින් ඉඳගෙන ඉක්මනට බියර් උගුරක් ගසල දැම්ම.